welcome back to my YouTube channel. ඔන්න අද තව අලුත් මං හදන විදිහේ රෙසිපි එකක් ගේන තමයි හදන්නේ. මේ තමයි chicken biryani මම කොහොමද හදන්නේ කියලා. ඉතින් රස chicken biryani එකක් මට ගෙදර හදාගන්න පුළුවන්. ඉතින් මම අද මේකට අරන් තියෙනවා Shan chicken biryani mixture එක තමයි මම අරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ට ගෙදර ඕගොල්ලන්ට ඕන විදිහට mixture එක හදාගන්නත් පුළුවන්. ඉතින් මම නම් mixture එක ගෙදර හදන්නේ නැහැ. මට ඊට වඩා ලේසි අපේ mixture එකක් කඩෙන් ගත්තා. මොකද මේ Shan mixture එක මාර රසයි. ඉතින් මට මේකට මේ ඕන වෙන අමුද්‍රව්‍ය තමයි මම මෙතන තියෙන්නේ. මේ ලුණු මම චූටි වලට කපලා ගැඹුරු තෙලේ චුට්ටක් බෙදලා අරගෙන තියෙනවා. ඊට පස්සේ ගම් මිරිස් මේකට කිරි හෝ යෝගට් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ලුණු කහ මිරිස් ඊළඟට හමු මිරිස් තක්කලි සුදු ලුණු දෙහි ගෙඩියක් මේ වගේ chicken මම මෙතන සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක් විතර අරන් තිනවා. මම මේ වේල් දෙකකට විතර හරියන්න අපි දෙන්නට හදාගන්න තමයි හදන්නේ. ඒ වගේම කොරියන්ඩර් ලීව්ස් චුට්ටක් පොඩිවට චොප් කරලා මේකට ගන්න ඕනේ. මේ මම හදන විදිහ තමයි තියෙන්නේ. chicken ඕගොල්ලන්ට නම් මම මෙතන අර කටු නැති chicken එක තමයි අරගෙන තියෙන්නේ. ඕගොල්ලන්ට කටු සහිත chicken එක ගන්නත් පුළුවන්. කටු රහිත එක ගන්නත් පුළුවන්. chicken legs ගන්න පුළුවන්. එහෙම නැත්නම් chicken thigh ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට කැමති විදිහකට ඒකේ ඕගොල්ලන්ට chicken ඕන කරන part එක ගන්න පුළුවන්. මේක ඕගොල්ලන්ට මටන් වලින් හදන්න පුළුවන්. පෝක් වලින් හදන්න පුළුවන්, chicken වලින් හදන්න පුළුවන්, ඒගොල්ලන්ට බීෆ් වලින් හදන්නත් පුළුවන්. කැමති විදිහකට ඔයගොල්ලන්ට මේ chicken එක වෙනස් කරගන්න, කියන්නේ මේ මස් වර්ගය වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි බලමු කොහොමද මම මේක මැරිනේට් කරගන්නේ කියලා. ඉස්සෙල්ලා chicken ටික හොඳට හොදගෙන ඉවර වෙලා මේකට මම ඉස්සෙල්ලා මිරිස් කුඩු දාගන්නවා. සාමාන්‍යයෙන් මම මිරිස් කුඩු නම් තේ හැඳි දෙකමාරක් වගේ ප්‍රමාණයක් මේකට දාගන්නවා. මේක මෙහෙමයි රස අනුව ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලන්ට chicken එක මැරිනේට් කරලා දැන් මම මේක මැරිනේට් කරන්නේ දැන් මම හෙට නම් බිරියානි එක හදන්නේ. අද හවස අද රෑ සම්පූර්ණ ඕවර්නයිට් මම මේක ෆ්‍රිජ් එකේ තියනවා මැරිනේට් වෙන්න. ඒ කියන්නේ වැඩි පැය ගාණක් මැරිනේට් වෙන්න තියෙන එක අනුව මේක රස වැඩි වෙනවා. ඊට පස්සේ මම මේ විදිහට තේ හැඳි එකක විතර තේ හැඳි භාගයක විතර ප්‍රමාණයක් කහ කුඩුත් මම පාවිච්චි කරනවා. තේ හැඳි භාගයක් විතර තිබේ කහ කුඩු නම්. ඊට පස්සේ අපි මේකට ලුණු පාවිච්චි කරන්න ඕනේ. ලුණු සාමාන්‍යයෙන් තේ හැන්දක් වගේ ප්‍රමාණයක් ලුණුත් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි දැන් මස් එකේ අපි ආපහු මස් එක හදනකොටත් ලුණු මදි නම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි ගම්බිරිසුත් මේ විදිහට තේ හැන්දක වගේ ප්‍රමාණයක් අපිට ගම්බිරිස් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේවා තමයි අපිට ඕන කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ. මොකද මේක මැරිනේට් කරද්දී මේක දැන් මම ලුණු හැම ගැඹුරු තෙලේ බෙදලා ගත්තේ ඒකයි. මොකද අපි මේකටම තමයි ලුණුත් දාලා මැරිනේට් වෙන්න තියෙනවා. ඊළඟට මම මේකට මේ Shan පැකට් එක මේක අර chicken biryani මැලේ chicken biryani කියලා පැකට් එක තමයි තිබ්බේ. මේකේ මම කලින් පාවිච්චි කරලා පැකට් එකේ භාගයක් ඉතුරු වෙලා තිබ්බා. chicken මේ පැකට් එකේ තියෙන chicken කිලෝ එකකට මේ පැකට් එකම පාවිච්චි කරන්න කියලා. ඒතකොට මම කලින් පාරක් chicken ග්‍රෑම් 500ක් ගත්තේ. ඒතකොට මම මේ පැකට් එකෙන් භාගයක් පාවිච්චි කරා. දැන් මේ ඉතුරු භාගය තමයි මම මේකට පාවිච්චි කරේ. ඊට පස්සේ අපිට දෙහි ටික අන්තිමට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට අපේ බෙදගත්තු ලුණු ටික පොඩිවට ලුණු මම මෙතන ගෙඩියක් පාවිච්චි කරලා දෙනවා. ලුණු ගෙඩියක ප්‍රමාණය තමයි මම බෙදගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතන දැන් අපිට මෙහි කිරි වෙනුවට අපිට ගන්න පුළුවන් මුදවපු කිරි වෙනුවට ග්‍රීක් යෝගට්. හැබැයි මම මීට කලින් හදලා තියෙන්නේ මෙන්න මේ යෝගට් එකෙන් low fat සාමාන්‍ය normal යෝගට් එක මම පාවිච්චි කරන්නේ. මේක පොඩි පැණි රහකුත් තියෙනවා. ඒක නිසා මට හිතෙනවා මේක රහ වුණා මට. ඒක නිසා මම මේක පාවිච්චි කරනවා. ඒකෙන් මේ සැහැඳි දෙකක් විතර මම පාවිච්චි කරනවා. ඊට පස්සේ මම මේකට කොරියන්ඩර් ලීව්ස්, තක්කලි, සුදු ලුණු, අමු මිරිස් කරල් 4ක් දෙකට කපාගෙන තියෙනවා. ඒ ටික මම ඔක්කොම මේකට දාලා ඊට පස්සේ දෙහි ගෙඩියක් පොඩි සාමාන්‍ය පොඩි දෙහි ගෙඩියක ප්‍රමාණය මේකට මම මේ විදිහට මිරික ගන්නවා.
මිරිකගෙන අපි මේක හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරලා ඒ කියන්නේ හොඳම අර චිකන් වලට මේ තියෙන ඔක්කොම ටික එකතු වෙන්න මේක හොඳට කලවම් කරන්න ඕනේ. ඉතින් හරි එහෙමනම් අපි මේක හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපිට මේක පුළුවන් ෆ්‍රිජ් එකට දාගන්න. දැන් මම මේක කලින් දවසේ රෑත් නෙමෙයි මම මේක සාමාන්‍යයෙන් හවස 3ට විතර තමයි මම මේක මැරිනේට් කළේ. ඒක කියන්නේ අපි දැන් පහුවෙනිදට උයලා ඉවර වෙනකොට මාරම සුවඳයි. ඒ කියන්නේ අර හොඳට මැරිනේට් වෙලා තියෙනවා. මේ විදිහට හැම චිකන් කෑල්ලකටම ඒ අපේ අර ස්පයිසස් ටික කොහොම එකතු වෙන්න අපි මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. දැන් මේ වෙලාවේ ඔයගලන්ට හොඳට පේනවනේ මිරිස් ප්‍රමාණය ඇතිද මදිද කොහොමද කියලා. අර ගොඩාක් යෝගට් ටුයි හෝ කිරි යොදා ගන්න එපා. එතකොට ඒකේ රහනේ ගොඩාක් තියෙන්නේ අර ස්පයිසස් ඔයි ඔක්කොම මේ මං ඔයගලන්ට කිව්ව ප්‍රමාණවල හරියටම හරි. දැන් මේ පැකට් එකේ පිටිපස්සේ තියෙනවනේ චිකන් කොච්චර ප්‍රමාණයකට කොච්චරක්ද දාගන්න ඕනි කියලා. මං අර කිව්ව ප්‍රමාණය හොඳටම ඇති. සාමාන්‍යයෙන් මිරිස් තුනප මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොච්චරක ප්‍රමාණයද මම මේ චිකන් එක මැරිනේට් කරන්න පාවිච්චි කළේ කියලා. ඉතින් අපි ඊට පස්සේ මේක ක්ලින් රැප් එකකින් වහගෙන අපි තියන්න ඕනේ පහුවෙනිදා වෙනකම්. දැන් මේ පහුවෙනිදා මම දැන් මේ කරන්න හදන්නේ චිකන් එක කොහොමද හදාගන්න යන්නේ කියලා. දැන් ඔයගලන්ට මේක ගෙදරදී නම් දැන් මේ බලන්නකො හොඳට සුවඳයි. මේක උදේ මම මේක ගත්තේ දවල් හදන්න. පැය සාමාන්‍යයෙන් පැය 16 17ක් විතර මේක හොඳට මැරිනේට් වෙලා තිනවා. ඉතින් හරිම ෂෝක් මේ වෙලාවේ මාරම සුවඳයි. ඒක මම ක්ලින් රැප් එක අරිනකොටත් මාර සුවඳයි. ඊට පස්සේ අපි භාජනයක් අරගෙන මෙන්න මේ විදිහේ භාජනයක් සාමාන්‍ය ඔයගලන්ට තේරෙන ප්‍රමාණයේ චිකන් ටික වෙනම හදා ගන්න ඕනේ. බත් එක වෙනම තමයි අපි ලිපේ තියාගන්නේ. අපි මොනවාද මොනවාද ඒවට කියන්නේ කරදමුංගුනේ නෑ කරදමුංගු නෙමෙයි. මොනවාද අපිට ඕන කරනවා කුරුඳු පොත්ත සාමාන්‍ය කුරුඳු පොත්තක් වගේ කරදමුංගුයි ඒ ටික තමයි ඕන වෙන්නේ. දැන් මම මේ වෙලාවේදී නම් අද බටර් පාවිච්චි කරේ. මොකද මට ගී ඔයිල් ගෙදර තිබ්බේ නැහැ. හැබැයි ගී තමයි මේකට පර්ෆෙක්ට්ම ඔයගලන්ට මැච් වෙන්නේ. මොකද ඔතෙන්ටික් බිරියානි හදන අය ඔතෙන්ටික්ම විදිහට ගන්න නම් ඒ සුවඳ ගන්න ඒ ටික කරගන්න නම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම ගී ඔයිල් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. දැන් මම ගිය පාරවල් වල නම් ගී ඔයිල් වලින් හැදුවේ. හැබැයි රසයේ වෙනසක් නැහැ. දෙකම එකයි. ඊට පස්සේ මම මේ විදිහට කරදමුංගුයි කුරුඳු පොතුයි දාගෙන මේ විදිහට චුට්ටක් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම චිකන් ටික එකතු කරගත්තා. බටර් චුට්ටක් වැඩිපුර දාගන්න. එතකොට තමයි රස හොඳට එන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ චුට්ටක් අර බටරුයි කරදමුංගු කරාබු නැටි මේ කරදමුංගු කුරුඳු පොතු ඔය ඔක්කොම ටික එකට එකතු වෙනකන් චුට්ටක් කලවම් කරගන්න ඕනේ. අපි අර චිකන් එක මැරිනේට් කරපු භාජනේ තියාගන්න ඕනේ. අපි ඒකට තමයි වතුර දාලා ඒකේ අර පේස්ට් එක තව ඉතුරු වෙලා තියෙනවනේ. ඒ පේස්ට් එකත් එක්ක කලවම් කරලා අපි ඒ වතුර ටික තමයි අපේ චිකන් එක තැම්බෙන්න චිකන් එක හදාගන්න අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි සාමාන්‍යයෙන් අඩු ගින්දරේ විනාඩි 10ක් විතර තියාගන්න ඕනේ මේ චිකන් එකෙන්. අර චිකන් එකේ වතුර තියෙනවනේ චිකන් එකේ වතුර ටික පොඩ්ඩක් උඩට උනලා එන්න එකපාරට වතුර දාගන්න හොඳ නැහැ. මේ විදිහට පියනකින් වහලා විනාඩි 10ක් විතර අපි තියාගන්න ඕනේ චිකන් එකේ අර වතුර ටික උඩට එන්න. ඒ අතරතුර අපි බත් එක හදාගන්න තමයි යන්නේ. දැන් මම මේකට අද අරගෙන තියෙන්නේ එක්ස්ට්‍රා ලොංග් රේන් බාස්මති එක. මට මේක මම ගත්තේ නම් මෙහි වෝල්මාර්ට් එකෙන්. ඔයගලන්ට ලංකාවේදී මීටත් වඩා දිග හාල හොයාගන්නත් පුළුවන් වේවි. මට හරියටම කියන්න බෑ. අර පාකිස්තාන් බාස්මති හාල තමයි ගොඩාක් මේකට සූට් වෙන්නේ. හැබැයි මේ හාලත් ගොඩක් හොඳයි. මේක ටිකක් තැඹිලා යනකොට ටිකක් දිග හාලක් වෙලා තිබ්බා. මං අද මේකට හාල් කප් සාමාන්‍යයෙන් 4ක් විතර පාවිච්චි කරනවා. මොකද මම මේක වේල් දෙකකට තමයි හදන්නේ. වේල් දෙකකට හදන නිසා මට සාමාන්‍යයෙන් හාල් කප් 4ක් විතර මම පාවිච්චි කරා. හැබැයි හාල් කප් 3මාරක් නම් පර්ෆෙක්ට්ලි ඇති
ගෙදර දෙන්නෙක් නම් ඉන්නේ වේල් දෙකකට කණ්ඩ හාල් කප් 3මාරක් හොඳටම ඇති මොකද මට ටිකක් ඉතුරුත් වුණා. දැන් මේ බලන්නකො මේ හාල් එක සාමාන්‍යයෙන් ටිකක් හොඳට දිගයි. අපිට ඇත්තටම අපි අනිවාර්යයෙන්ම බාස්මති තමයි පාවිච්චි කරන්න නම් ඕනේ බිරියානි එකක් හදන්න වෙන කිසිම හාලක් හරියන්නේ නැහැ. හොඳ බිරියානි එකක් හදන්න. දැන් මේ බලන්නකො විනාඩි 10කට පස්සේ අපේ චිකන් එකේ වතුර උනලා ටිකක් හොඳ වතුර ගතියක් ඇවිල්ලා තියෙනවා. හොඳ නිකන් තික් පේස්ට් එකක් හැදිලා තියෙනවා. අපේ අර මැරිනේට් කරපු එකයි ඒ ඔක්කොමත් එක්ක මේ වෙලාවේදී හරිම සුවඳයි. ඉතින් අපි චුට්ටක් කලවම් කරගන්න ඕන. අඩිය අල්ලන්න දෙන්න හොඳ නැහැ. හොඳට කලවම් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට කලවම් කරගෙන මේ බලන්නකො හොඳට දැන් මේ වෙලාවේ හොඳ සුවඳකුත් එනවා. ඊට පස්සේ අපි ආයෙත් මට හිතුණා තව ටිකක් වතුර ආවනම් මේකට හොඳයි කියලා. මොකද අර අපි වෙනම වතුර දා ගන්නට වඩා වහලා විනාඩි 10ක් තිබ්බට පස්සේ මේ ආපහු විනාඩි 10කට පස්සේ ආයෙමත් තව හොඳට වතුර ප්‍රමාණය උනලා අර පේස්ට් එක තව ටිකක් තික් වෙලා තියෙනවා. ඉතින් මේ තික්නස් එක තමයි ඇත්තටම වඩා වටින්නේ. ඊට පස්සේ මම අර අපේ චිකන් මැරිනේට් කරපු භාජනයට වතුර ටිකක් දාලා මම මෙන්න මේ විදිහට මේකට වතුර ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බිරියානි එකක් හොඳ බිරියානි එකක් රසට හදනකොට අපිට අර ගොඩාක් තෙත ගතියට තියන්නෙත් නැහැ. ගොඩාක් අර වේලිච්ච ගතියට තියෙන්නෙත් නැති වෙන්න තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. වතුර මේ විදිහට චිකන් එක සාමාන්‍යයෙන් වැහෙන්නම නැති වෙන්න චිකන් එකේ භාගයක් විතර වැහෙන ප්‍රමාණයට වෙන්න වතුර දාගන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවනේ මේක ටිකක් තික් පේස්ට් එකකට වගේ තමයි මේ වතුර එක තියෙන්නේ. අපේ මේ කරි එක හැදෙන්නේ. මොකද චිකන් එකේ වතුරත් උනලා ඊට පස්සේ අපි වෙනමත් වතුර එකතු කරනවා. ඒවත් එක්ක තමයි මේ චිකන් එක තියෙන්නේ. ඊට පස්සේ අපි වහලා මද ගින්දරේ මේක මේ විදිහට හැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම ඒ අතරතුර අපේ බත් ටික අරගෙන අපේ හාල් ටික අපි හොඳට හොදගත්තා. හොදගෙන මෙන්න මේ විදිහට අපිට වෙන භාජන එකක් අරගෙන ඒකට අපි දැන් මේක ලිපේ තමයි මේක හාල් එක හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් 70ක් විතර තමයි අපි තඹ ගන්නේ. හාල් يعني බත් එක හදාගන්නේ ඉදව ගන්නේ. ඉතුරු ටික තමයි 70ක් 75ක් වගේ ප්‍රමාණයක් තමයි බත් එක අපි ඉදව ගන්න ඕනේ ලිපේ තියලා. මේකට අපිට කුරුඳු පොතු කෑල්ලක් ඊට පස්සේ සූදුරු චුට්ටක් ඊට පස්සේ සීලන්ද්‍රෝ චුට්ටක් චොප් කරලා ඕනේ බටර් ඕනේ අමු මිරිස් ඕනේ බේ ලීව්ස් ඕනේ අමු මිරිස් සාමාන්‍යයෙන් කරල් 3-4ක් ගන්න එකටත් දෙකට කපලා බේ ලීව්ස් කොළ දෙකක් විතර ගන්න. ඔයගොල්ලන්ට ගෙදර තියෙනවා නම් අනිවාර්යයෙන්ම ස්ටානේස් මේකට පාවිච්චි කරන්නම ඕනේ. ස්ටානේස් වලිනුත් හොඳ රහක් එනවා. ඊට පස්සේ අපි මේ විදිහට බටර් ටිකක් වැඩිපුර පාවිච්චි කරගන්න බත් එකට මේ විදිහට මම කපාගෙන බටර් දෙකක් විතර දාගත්තා. බටර් අර කෑලි වගේ දෙකක් විතර මම පාවිච්චි කරලා ඊට පස්සේ අපේ අර ඉතුරු අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරන්නේ සූදුරු ඊට පස්සේ සිලන්ද්‍රෝ බේ ලීව්ස් අමු මිරිස් සූදුරු කුරුඳු පොතු කෑල්ලක් එන්නේ ටික අපි මේකට පාවිච්චි කරන්න ඕන. ස්ටානේස් ගෙදර තිනුන අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඒකෙන් තව වැඩිපුර රසක් මේකට එනවා. ඊට පස්සේ අපි මේකට වැඩිපුර වතුර ප්‍රමාණයක් යොදා ගන්න ඕනේ. හාල් එකට වඩා ටිකක් දැන් අපි ඇඟිලි පුරුකක් දැම්මහම පුරුකේ පළවෙනි පුරුකේ ඉඳලා දෙවෙනි පුරුකේ භාගයක් වෙන පළවෙනි පුරුක ගිහිලා දෙවෙනි පුරුකේ භාගයක් විතර වෙනකන් වතුර දාගන්න. මම මේකට වතුර බොටල්ස් ඒ කියන්නේ බෝතල් 3ක් දැම්මා. ඒ කියන්නේ මිලිලීටර් ලීටර් එකමාරක් විතර දැම්මා වතුර. කියන්නේ මගේ මිලිලීටර් 500 බෝතල් 3ක් මම දැම්මා. ඒ කියන්නේ ලීටර් එකමාරක විතර ප්‍රමාණයක් මම වතුර මේකට එකමාරක් දැම්මේ නැහැ. බෝතල් දෙකමාරක විතර ප්‍රමාණයක් මම මේකට පාවිච්චි කරා. බෝතල් 3ක් විතර මම පාවිච්චි කරන්න ඇති. මම බෝතල් 3ක් විතර ප්‍රමාණයක් පාවිච්චි කරේ. මොකද දැන් මෙන්න මෙහෙම දැම්මහම ඔයගලන්ට පේනව නේද? අර දෙවෙනි පුරුකෙත් මැද්දකට විතර එනක ප්‍රමාණයක් අපි වතුර දා ගන්න ඕනේ. වතුර වැඩිපුර තියා ගන්නම ඕනේ. ඊට පස්සේ මේකට අපි මම ලිපේ තිබ්බට පස්සේ තමයි මට මතක් වුණේ මම ලුණු දැම්මේ නැහෙනේ කියලා. ඊට පස්සේ මම මේකට ලුණු චුට්ටකුත් පාවිච්චි කරා.
මම ලුණුත් ඊට පස්සේ මම මේකට දාගත්තා. දැන් මේ අතර වාරේ අනිවාර්යයෙන්ම චිකන් එක ඕගොල්ලෝ බලන්න ඕනේ, පියන ඇරලා බලන්න ඕන මේක කොහොමද ගොඩාක් ඒ කියන්නේ ටිකක් හින්දව ගන්න ඕනේ අපි. තවම මේකේ වතුර ප්‍රමාණය වැඩි. මෙච්චරක වතුර ප්‍රමාණයක් අපිට බිරියානි එක හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා අපි තව වතුර අඩු කර ගන්න ඕනේ. මේ තමයි අපේ හාල් එකත් සාමාන්‍ය මද ගින්දරේ අපි මේකත් තියාගන්න ඕනේ. බත් එක සාමාන්‍යයෙන් 170ක් විතර ප්‍රමාණය ඉදනකම් තියාගන්න ඕන. සාමාන්‍යයෙන්ම මද ගින්දරේ තමයි මේක හදාගන්න ඕන. ඊට පස්සේ අපිට ඊළඟට ඕන වෙනවා අපේ ලුණු ගෙඩි දෙකක් ඕන වෙනවා. සිලන්ත්‍රෝ මේ වගේ සාමාන්‍ය මිටියක් ඕන වෙනවා. අපි ඊට පස්සේ ලුණු ටික මෙන්න මේ විදිහට බැද ගන්න චූටිවට මේ වගේ කපා ගන්න ඕනේ. කපාගෙන සිලන්ත්‍රෝ ටිකක් චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ අපේ චිකන් එක. දැන් මේ වෙලාවේදී හොඳ සුවඳකුත් එක්ක බලන්න ඕගොල්ලෝ මේ වෙලාවේදී ටිකක් හොඳට හිඳිලා තියෙනවා. මේ බලන්නකො තික්වට අපේ උකුවට හැදිලා තියෙනවා අපේ චිකන් එක. හොඳ බොර හොද්දක් වගේ හැදිලා තියෙනවා. තව ටිකක් මේක අපි තියාගන්න ඕනේ ලිපේ. මේ වෙලාවේදී ඔයගොල්ලෝ ලුණු බලන්න ලුණු ඇද්ද කියලා. මම බත් එකටත් ලුණු දැම්මනේ. ඒක නිසා ගොඩාක් ලුණු වැඩි කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලුණු ඇතිනම් ඔයගොල්ලෝ ආයෙත් දාගන්න. හරි ඊට පස්සේ අපි පොඩි භාජනයක් අරගෙන ඒකට තෙල් දාලා තෙල් සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් වෙන තෙල් දාලා අපි ලිපේ තියාගන්න අපේ ලුණු ටික බෙද ගන්න. ලුණු ටික අපි පොඩි කෑලි වලට කපලා වෙනම තිබ්බනේ. ඊට පස්සේ මේ බලන්නකො අපේ බත් එකක් දැන් ඉදෙන ගමන් තියෙන්නේ. මේ බලන්නකො අපි අරගත්ත හාල් එක ඉදෙනකොට ඒ හාල් එකේ ප්‍රමාණය ගොඩාක් දිගට ඇවිල්ලා තිනවා. දිගටි හාලක් ඒක ලොන් ග්‍රේන් හාල් එකක් මං කිව්වේ. ඊට පස්සේ අපි මේ විදිහට අපේ ලුණු ටික දාලා බෙද ගන්න ඕනේ. සාමාන්‍යයෙන් රන්වන් පාට වෙනකන් ලුණු ටික බෙද ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද අපි දැන් ලුණු ටිකයි සිලන්ත්‍රෝ ටිකයි ඒ ටික තමයි අපි අපේ බිරියානි එකේ අන්තිමේදී අර ගානිෂ් කරලා ඒ ටික කරන්න හදාගන්න තමයි අපි මේ ලුණුයි සිලන්ත්‍රෝ ටිකයි අපිට ඕන වෙන්නේ. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ මේ ටික බෙද ගන්න ඕන අපේ ලුණු ටික. මේ විදිහට කීප වරින් වර මේක පොඩ්ඩක් කලවම් කරලා බලන්න. ලුණු ටික දෙපැත්ත හරව ගන්න. අර ගොඩාක් කර ගන්න එපා. ගොඩාක් දුඹුරු පාට වෙනකන්. ඊට පස්සේ බලන්නකො දැන් අපේ හාල් එක පොඩ්ඩක් කලවම්. ඔයගොල්ලෝ බලන්න මෙහෙම හැඳි ගාලා ඔයගලන්ට බලන්න පුළුවන්. ඔයගලන්ට මේ වෙලාවේදී සාමාන්‍ය විනාඩි 15ක් 20ක් විතර යනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට හාල් ඇටයක් අරගෙන බලන්න. ඒ හාල් ඇටේ කොහොමද කියලා ඉවරලා ටිකක් දැන් මේ වෙලාවේදී නම් තව මදි. හාල් ඇටේ ටිකක් කැඩෙනවා හොරයි. හොඳට පිම්බිලා දිගට ආවට මේ හාල් ඇටේ තව ටිකක් අමු ගතියක් තියෙනවා. ඒක නිසා අපි ආපහු මේක පියනින් වහලා අපි තව ටිකක් වෙලා මේක තඹ ගන්න ඕනේ. දැන් මේ අතරතුරේදී මම බලනවා අපේ චිකන් එක අමතක කරගන්න එපා. මොකද චිකන් එක අඩියට ගිහිල්ලා හොදි නැතිවම යන්න දෙන්න හොඳ නෑ. අපිට හොදි ටිකක් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. එතකොට චිකන් එක මම මේ වෙලාවේදී බලනකොට චිකන් එකේ හොඳට අර බොරේ වගේ හැදිලා ඒක හොඳ තික් එකට ඒ චිකන් එකත් හැදිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මම තව චුට්ට වෙලාවක් ලිපේ තියෙනවායි කියලා මම හිතුවා චිකන් එක. ඉතින් අපේ බත් එකත් හැදෙනවා, ලුණු ටිකත් බැදෙනවා. ඉතින් හරිම ලේසි, කිසිම මේ බදයක් නැහැ ඔයගලන්ට මේක කරගන්න. දැන් ඊට පස්සේ මම විනාඩි 10කට විතර පස්සේ හාල් එක කොහොමද කියලා චෙක් කරනවා. මේ පේනවා නේද හාල් එක ගොඩාක් දිගයි. දිගට ඇවිල්ලා තිනවා. මේ විදිහට මේ බලන්නකො කඩනකොට මේ විදිහට පටස් ගාලා ඒ හාල් එක දෙකට කැඩෙනවා. ඒ කියන්නේ ගොඩක් දුරට මේක අපිට දැන් අවශ්‍ය ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. ඉතින් බලන්න මේක දැන් ඔයගලන්ට පුළුවන් අපිට ඊට පස්සේ පෙරා ගන්න. වෙනම අපි දැන් ඒක වහලා පෙරා ගන්නවා. ඊට පස්සේ මං ලුණු කොහොමද කියලා බලනවා. ලුණු ටික තැම්බිලාද කොහොමද කියලා වෙලා හොඳට බැදිලාද කියලා වෙලා බලනවා. ඊට පස්සේ මේ විදිහට අපි හාල් ටික අපිට පෙනේරයක් අරගෙන මේ විදිහට වතුර ටික එහෙම පෙරාගෙන ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. අපේ ලුණු ටික බැදිලා ඉවරයක් වෙනකම්. චිකන් ටිකත් අපේ මේ වෙලාවේදී අපි ලිප වහලා
ඒක හිමම තියෙනවා. ලෝණු ටික මෙන්න මේ වගේ රන්වන් පාටක් වෙනකන් අපි ලෝණු ටිකත් ඔක්කොම වැදගෙන ඉවර කරගත්තා. ඊට පස්සේ අපි අර බත් එක තම්බගත්තු භාජනය අරගෙන මේ විදිහට අපි ලේයර් එකෙන් ලේයර් එකට මුලින්ම අපි බත් ටිකක් දාගන්නවා. පල්ලෙහා අපේ අඩිය වැහෙන ප්‍රමාණයට සාමාන්‍යයෙන් හැන්දි 4ක් විතර වෙන්න මේ විදිහට බත් අට්ටුවක් දාගන්නවා. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕන චිකන් ටික. සාමාන්‍ය ඔයගලන්ට තේරෙනවනේ බත් ඇති වගේ හිතන ප්‍රමාණය වෙනකන් ඔයගොල්ලෝ මේ විදිහට බත් තට්ටුවක් දාගන්න ඕනේ. ඊළඟට චිකන් තට්ටුවක් දාගන්න ඕනේ. ආයෙත් බත් තට්ටුවක් දාගන්න ඕනේ. ඉන්නේ මේ විදිහට තමයි අපි මේ බිරියානි එක හදන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට බත් ටික දාලා ඉවර වුණාට පස්සේ අපි චිකන් දාගන්නවා. මේ විදිහට අර ග්‍රේවි එකනොත් චුට්ටක් එන්න දාගන්න ඕන. චිකන් කෑලිත් මේ විදිහට දාගන්න ඕනේ. එතකොට තමයි ඒකේ රහ තියෙන්නේ. මේ විදිහට ග්‍රේවි එකත් වටේට ටිකක් හොඳට දාගන්න ඕන. අර බත් එක හැදෙනකොට හැදිලා ඉවර වෙලා අපි කලවම් කරනකොට බත් එකටත් එක්ක එන්න තමයි දාගන්න ඕනේ. දැන් මේකට නම් ඇත්තටම ඔතෙන්ටික් කියන්නේ ඉන්දියන් අය නම් සැෆ්‍රන් පාවිච්චි කරනවා. දැන් මට මේ වෙලාවේදී නම් අපිට සැෆ්‍රන් නැහැ. මට හොයාගන්න සැෆ්‍රන් තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ විදිහට අපේ සිලන්ත්‍රෝ ටිකක් උඩින් දානවා. සිලන්ත්‍රෝ ටික දාලා ඊට පස්සේ අපේ අර බැදගත්තු ලුණු ටික මේ විදිහට ආයෙත් උඩින් දානවා. ඊට පස්සේ මේ වෙලාවේදී මොගුලුන් ගාව තියෙනවා නම් සැෆ්‍රන් ටිකක් දාගන්න. ඊට පස්සේ ගී තියෙනවා නම් ගී ඔයිල් ටිකකුත් මේ වගේ උඩින් දාගන්න පුළුවන්. මං ගාව ගී ඔයිල් තිබ්බේ නෑනේ. හැබැයි අන්තිමට මම බටර් චුට්ටක් මෙල්ට් කරලා අරගෙන දාගන්නවා. ඊට පස්සේ අපි ආපහු බත් ලේයර් එකක් මේ විදිහට දාගන්න ඕන. මේ විදිහට මම සාමාන්‍යයෙන් බත් ලේයර්ස් 3ක් විතර දාගත්තා. බත් ලේයර්ස් 3ක් විතර දාගෙන ඊට පස්සේ අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට පොඩි හැන්දක් අරගෙන හැන්දේ අනිත් පැත්තෙන් මිට පැත්තෙන් මේ විදිහට චුට්ටක් මෙන්න මෙහිම හදා ගන්නවා. පොඩිවට සිදුරු වගේක් හදාගෙන සිදුරු වලට මම බටර් ටිකක් මෙල්ට් කරගෙන මේ බටර් මෙල්ට් කරපු ටික මේ සිදුරු වලින් දානවා. දැන් අපි සාමාන්‍යයෙන් ඔතෙන්ටික් ඉන්දියන් අය නම් මේකට සැෆ්‍රන් දා ගන්නවා. ඊට පස්සේ ගී ඔයිල් මේකට දා ගන්නවා. දැන් මගේ අද ගෙදර ගී ඔයිල් තිබ්බෙත් නැහැ, සැෆ්‍රන් තිබ්බෙත් නැහැ. ඉතින් හැබැයි බිරියානි කරන මාරම රසට ආවා. අර ඔතෙන්ටික් රසටම වගේ සමාන වෙන්න ආවා. ඉතින් අර ඒකට ඇත්තට මේගොල්ලෝ පාවිච්චි කරන ද්‍රව්‍යත් තව පාවිච්චි කරා නම් තව අපිට හොඳට මේකේ අර ඔතෙන්ටික් රසම ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අර සිදුරු වලට ඔක්කොටම බටර් මේ විදිහට දාගත්තා. එතකොට බත් එක ඉදෙනකොට අර බත් එක වැහිලා ඉදෙනකොට තවත් හොඳ සුවඳයි රසයි ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ෆොයිල් එකක් අරගෙන මේ හොඳට සීල් කරගන්න ඕන. අර හුමාලේ එළියට යන්නේ නැති වෙන්න. ඔගොල්ලෝ ගාව ගෙදර ෆොයිල් එකක් තියෙනවා නම් ෆොයිල් එක පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම. නැත්තම් පොඩි රෙදි කෑල්ලක් වුණත් කමන්නේ. හොඳට පිරිසිදු කරපු රෙදි කෑල්ලකින් මේ විදිහට හොඳට වහගන්න. ඉතින් අනිවාර්යෙන්ම ෆොයිල් තියෙනවානේ. ෆොයිල් එකක් ගන්න පුළුවන්. ෆොයිල් එකකින් මේ විදිහට කවර් කරගත්තාම හොඳට සීල් වෙනවා. අර සීල් වෙන විදිහටම අපි මේ විදිහට වටේට හොඳට ඒක හදා ගන්න ඕන. මොකද නැත්තම් අර එළියට දුම හුමාලේ ගියාම අර ඇතුළේ ඉතුරු අර අපි දැන් 70% ඉන්න බත් එක ඉදව ගත්තේ. ඉතින් ඉතුරු ටික අපි ආයිදව ගන්න ඕනේනේ. ඒ ඉදව ගන්න ටික ඉදව ගන්න තමයි අපි මේ විදිහට හොඳට සීල් කරගන්නේ. සීල් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඒක පියනකින් අපිට හොඳට පියනිනොත් හොඳට තද කරලා වහන්න ඕනේ.
තියෙනනොත් හොඳට මේ විදිහට තද කරලා වහලා අපි මේක ලිපේ මද ගින්දරේ සාමාන්‍යයෙන් වැඩි ගින්දරෙත් නෙමේ අඩුම ගින්දරෙත් නෙමේ සාමාන්‍ය මද ගින්දරේ විනාඩි 15ක් 20ක් විතර අතර ප්‍රමාණයක් අපි මේක ලිපේ තියා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි විනාඩි 20කට විතර පස්සේ අපේ ෆොයිල් එක බලපුවාම ඇරලා මෙන්න බලන්න හරීම ලස්සනයි හොඳ පාටක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ඒක බත් එක මේ විදිහට ගොඩාක් කලවම් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බත් එක චුට්ටක් අර යට තියෙන බත් ටික උඩට මෙන්න මේ ওই විදිහට උඩට කරලා ගන්නවා විතරයි. ගොඩක් කලවම් කරන්නේ නැහැ. ගොඩක් කලවම් කරොත් අර ගොඩාක් කලවම් වෙන්න දෙන්නේ නැහැ. දැන් අපේ තව ටිකක් හොදි ටිකත් අපිට තව ටිකක් හිඳිලානේ තියෙන්නේ රස්නේ තියෙද්දි මෙන්න මේ විදිහට 3-4 පාරක් මේ විදිහට අර යට තියෙන බත් ටිකත් එක්ක උඩ තියෙන බතුයි මෙන්න මේ විදිහට කලවම් කරන්න විතරයි ඕනේ. ගොඩක් කලවම් කරන්න එපා. ගොඩක් කලවම් කරන්න එක හොඳ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් අර යට තියෙන සුදු බත් ටිකට එකතු වෙන්න අපේ අර ග්‍රේවි එක එකතු වෙන්න විතරයි අපි මේ විදිහට කලවම් කරන්නේ. ලුණු ටිකයි සිලාන්ත්‍රෝ ටිකයි උඩ තියෙන චිකන් ටිකයි අර බටර් මෙල්ට් වෙච්ච ටිකයි ඔක්කොම මෙන්න මේ විදිහට කලවම් වෙනකම් මේ විදිහට විනාඩියක් විතර පොඩ්ඩක් කලවම් කරා නම් හොඳටම ඇති. ඉතින් බලන්නකො මේ වෙලාවේදී හරිම සුවඳයි. හරිම සුවඳයි. ඉතින් මාර සුවඳක් තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. අපේ බිරියානික මේ බලන්නකෝ බිරියානික මාර ලස්සනයි. හොඳ පාටකුත් ඇවිල්ලා තියෙනවා. ඔතෙන්ටික් කලර් එකමත් තියෙනවා. ඉතින් මේකට සැෆ්‍රන් එහෙම පාවිච්චි කරා නම් තවත් ඇත්තටම හොඳ රසකුයි, හොඳ සුවඳකුයි, හොඳ පාටකුයි ඒ ඔක්කොම ගන්න පුළුවන්. හැබැයි සැෆ්‍රන්වත් ගී ඔයිල්වත් නැහැ කියලා නෑ. හරිම රසයි බිරියානි එක. හරිම ඔතෙන්ටික් කලර් එකටම තිබ්බා. හරි ඉතින් එහෙනම් අපි ඊළඟට මේක වහගෙන අපි යමු ඊළඟට අපේ රයිතා එකයි අපේ කොච්චි සම්බෝලේ හදාගන්න යන්න. කොච්චි නෙමේ සුදු ලුණු සම්බෝලේ හදාගන්න යන්න. අපි රයිතා එකට මේ විදිහට ලුණු ගෙඩියක භාගයක් විතර චූටිවටම චොප් කරගන්න ඕනේ. චූටිවටම චොප් කරගෙන ඒක මේ විදිහට අපි භාජනයකට දාගන්න ඕනේ. භාජනයකට දාගෙන ඊට පස්සේ අපි මේ වගේ කැරට් ග්‍රේට් එකක් අරගෙන තමයි කැරට් අල සාමාන්‍යයෙන් 2ක විතර ප්‍රමාණය මම ග්‍රේට් කරන් තියෙනවා. ඊට පස්සේ චූටිවටම තක්කලිත් මම දැන් චෙරි ටොමැටෝ අරගෙන තියෙනවා. චෙරි ටොමැටෝ චූටිවට චෙරි ටොමැටෝ 4ක් විතර අරගෙන උනතකොලන සාමාන්‍ය තක්කලි ගන්නත් පුළුවන්. ගොඩක් චූටිවටම කපා ගන්න ඕනේ. කපාගෙන මේ විදිහට කලවම් කරගෙන අපි මේකට ලුණු ගම්මිරිස් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට යෝගට් පාවිච්චි කරන්න පුළුවන්. කිරි වෙනුවට ගොඩක් මේකට නම් යෝගට් පාවිච්චි කරන එක හොඳයි. එතකොට අර පොඩි ස්වීට් රසයකුත් එක්ක හොඳ රහක් මේ රයිතා එකට එනවා. ඉතින් මම මේ වෙලාවේදී ලුණු ගම්මිරිස් එහෙම මේකට දාගෙන ඊට පස්සේ මම යෝගට් සාමාන්‍යයෙන් තේ හැඳි 4ක් තේ හැඳි 3ක් 4ක් 5ක් විතර ප්‍රමාණයක් මම දාගත්තා. දාගෙන මේක හොඳට කලවම් කරන්න. කලවම් කරාම ඕගලන්ට පේනවා මේක අර හොඳ ගානට අර රයිතා එකක් විදියට හොඳ වතුර වගේ ගානට පේස්ට් එකට හැදිලා එනවා. ඔයගලන්ට මේ වෙලාවේදී තව යෝගට් මදි කියලා හිතනවනම් ඕගලන්ට තව යෝගට් පාවිච්චි කරන්න පුළුවන්. යෝගට් ඕගලන්ට ඇති කියලා හිතනවනම් ඒ ප්‍රමාණය ඇති. මට දැන් හිතුණා තව ටිකක් යෝගට් ආවනම් හොඳයි කියලා මම තව ටිකක් යෝගට් පාවිච්චි කරා. ඒක ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ එන අර ස්වීට් රහෙන් බිරියානියකට හොඳ පේස්ට්, ඒ කියන්නේ හොඳ රසක් එනවා තව. ඊට පස්සේ අපි මේ විදිහට කලවම් කරනවා. ඊට පස්සේ අපි ලුණුයි ගම්මිරිසුයි මේ වගේ දාගන්නවා.
හරි ඊළඟට සුදු ලුණු සම්බෝලේ හදාගන්න මම සුදු ලුණු සාමාන්‍යයෙන් බික් 5ක් විතර අරගෙන මම මගේ බ්ලෙන්ඩර් ජාරයකට මේ විදිහට දාගන්නවා. ඔයගොල්ලන් මේක බ්ලෙන්ඩර් ජාරයකේ හදන්න ඕනේ. සාමාන්‍ය ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන මිරිස් ගලේ අඹර ගන්නත් පුළුවන්. ඉස්සර අපේ අම්මා නම් මිරිස් ගලේ තමයි මේක අඹර ගන්නේ. ඊට පස්සේ අමු මිරිසුත් කරල් 3ක් 4ක් විතර අරගත්තා. ඊට පස්සේ මට ඒක බ්ලෙන්ඩරේ ටිකක් මදි වගේ තේරිච්ච හින්දා කෙටිලා තියෙන ප්‍රමාණය මම ආපහු මගේ මිරිස් ගල අරගෙන අපේ චුටි වංගෙඩි අරගෙන ඒකෙත් දාලා කොටා ගත්තා මේ විදිහට. උතෝට මේව වෙනකන් කොටා ගන්න ඕනේ. කොටාගෙන ඊට පස්සේ පොල් එකක් අපේ පොල් තියෙනවනේ ඔයගොල්ලෝ පොල් අරගෙන පොල් එකට මේ විදිහට අපේ මිශ්‍රණය දාගෙන ඊට පස්සේ ලුණුයි දෙහි දාගෙන මේක හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. මේකත් හරිම රස සම්බෝලයක්. ටිකක් මට හිතුණා තව ටිකක් සුදු ලුණු අඩු වුණා නම් හොඳයි කියලා. මම මේ පළවෙනි වතාවට තමයි හැදුවේ. හැබැයි අපේ ගෙදර අපේ අම්මා හදනකොට නම් මම මේ සුදු ලුණු සම්බෝල කන්න හරිම රස ආසයි. ඒක හරිම රසයි. තව ටිකක් සුදු ලුණු ප්‍රමාණය මම බික් 5ක් විතර ගත්තනේ. බික් 3 4ක් විතර ගත්තා නම් ඇති කියලා මට හිතුණා. ඔයගොල්ලන්ට මේකට කොච්චි පාවිච්චි කරන්න පුළුවන්. මිංචි කොලත් තල්ලා දාන්න පුළුවන්. එහෙම ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් හරිම රසයි මේකත්. දෙහි ලුණුයි මේකට අන්තිමේදී අපි පාවිච්චි කරනවා. දැන් මම මේක මට මදි කියලා හිතුණා. මේ පොල් මෙහි තියෙන අපිට ෆ්‍රීස් කරපු පොල්නේ. ඉතින් මේ පොල් එකේ රැලි ලොකුයි. ඉතින් මට හිතුණා තව ටිකක් මේ රැලි පොඩි වුණා නම් හොඳා කියලා. මොකද ඉස්සර අපේ අම්මා හදනකොට මිරිස් ගලේ අඹරනවා. එතකොට අඹරපුවාම තව ටිකක් අර පොල් ටික එහෙම තව පොඩි වෙනවනේ, චප්ප වෙනවා වගේ වෙනවනේ. ඉතින් ඒක නිසා මම මේ ටික ආපහු ලුණුත් දාලා මිරිසුත් දාලා ඉවරුණාට පස්සේ මම වංගෙඩියෙන් ආපහු චුට්ටක් මේක කොටා ගත්තා. එතකොට අර තව ටිකක් පොඩි වෙලා තව මිරිසුයි සුදු ලුණුයි තව ටිකක් හොඳට චොප් වුණා. ඒ චොප් වෙලා හොඳ රහක් ආවා ඒකට. ඉතින් ඕගොල්ලන්ට කෙලින්ම මිරිස් ගලේම කොටලා ගන්නත් පුළුවන්. නැත්නම් මිරිස් ගලේ අඹරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට බ්ලෙන්ඩර් ජාරයක බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. මේ විදිහට හොඳට අනා ගන්න. හොඳට අනාගත්තාම තමයි ඒකේ අර හොඳ රසය ඔක්කොම ටික අර ඇඹුල් රසය, ලුණු රසය ඔක්කොම අපේ සම්බෝලයකට එකතු වෙලා හොඳ රහක් ඒකට එන්නේ. හරි ඊට පස්සේ මේ තියෙන්නේ අපි මම අන්නාසිත් ගෙනල්ලා තිබ්බා. අන්නාසිත් කොටු කපලා තියෙනවා. මගේ බිත්තර දෙකත් තාම තැම්බෙන ගමන් බිත්තර දෙකත් අපි බිත්තරත් පාවිච්චි කරනවා. ඉතින් හරි මේ තියෙන්නේ ෆයිනලි මගේ බිරියානි එක. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් හදලා බලන්න ගෙදර. ඔයගලන්ට මම බිරියානි මික්ස්චර් එක ගෙදර හදාගන්නේ කොහොමද කියලාත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකට ඕන කරන අමුද්‍රව්‍යයක් දාලා තියන්නම්. මම අද පාවිච්චි කරේ නම් ශාන් බිරියානි මික්ස්චර් එක. ඉතින් අර ඉක්මනට ගෙදර හදාගන්න ඕන කෙනෙක් නම් මේ මික්ස්චර් එක පාවිච්චි කරන්න. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම ගෙදරදී බිරියානි එකක් හදයි කියලා කඩෙන් ගන්නට වඩා හරිම රසයි. හරිම ඉතින් පිරිසිදුයි. ගෙදර හැදුවාම ගුණෙත් වැඩි. ඉතින් ඒක නිසා ඔයගොල්ලොත් අනිවාර්යෙන් හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.